රැගෙන කුසෙයා දකිමින් පත්තිනි දෙවනොමසෙයා වනිමින් පත්තිනි දෙවනොමසෙයා එදන පතිනි දෙවී පවන් සැලුයා රත්තරන් මල්ලියේ බුදු අම්මේ උංග කාලයකට පස්සේ දැක්කේ ඊයේ දැක්කට පස්සේ බුදු අම්මේ උංග කාලයකට පස්සේ යන්නේ අද උදේ දැක්කට පස්සේ දෙන්න හිතනවා රිදෙන්න එක. ඔව් දෙන්න හිතනවා මූණයකට උඹයි කොටයි වෙන්න. මම අම්මේ පුදුම ඊර්ෂ්‍යාව තියෙන මේ මම වගේ ලස්සන කොල්ලෙක් දැක්කම අපෝ ඊර්ෂ්‍යාව දා තමයි ඉතින් ලස්සන කොල්ලෙක් දැක්කාම මෙන්න බලනකො පෙම් එක පෙම් රැල්ල මේ ඒක නෙවෙයි බලනවා කොල්ලෝ ඉතින් සුදු මල්ලියේ අපි පොඩි චෝන් කාලා දාලා ගමු සුදු අයියේ අල්ලමුද හොඳ එකක් ආමි කාලේ කිව්වත් කියන්න මේ වගේ කතාවක් තමයි. ඒකත් අර කියන්නේ නැත්තේ ගුරුනාන්සේ. නැත්තේ. ගුරුනාන්සේ මේක නෙවෙයි. අන්න අර පිටිපස්සේ ඉන්න නාගිලා ටිකක් මට කතා කරනෝයි. අර මොකද පිටිපස්සේ ඉන්න නාගිලා ඔය හිත මොකද කරන්නේ? පිටිපස්සේ ඉඳන් කියනවා උග කාලයකට පස්සේ මම මගේ ලස්සන අයකනේ කැලරියේදී දැක්කේ. එප්පාලයා. ඒකත් දැක්කේ නැත්නම් නැත්තේ සුදු මල්ලියේ. එහෙනම් දවුද රාමුටක් විසිරෙන්න එක. තෝගය දුක ආවත් මට කොයි තරම්. තෝගය දුක ආවත් මට කොයි තරම්. අපෝ මේක කිව්වත් කියන්න මේ වගේ කටකඩිච්ච කතාවක් තමයි. ඒක නෙමෙයි. ගුරුනාන්සේ ඒකත් හරියන්නේ නැතයි. ඒකත් හරියන්නේ නෑ සුදු මල්ලියේ. ගුරුනාන්සේ මට උද පදයක් දෙනවා කොයි සබේට බහින්න. දෙන්න. උඹට පේන්නේ ඒ වගේද? එහෙනම් අල්ලමුද හොඳ එකක්? අල්ලමු ගුරුනාන්සේ. රාගඩක් වගේ කේසියේ උතරතරම් දෙන්නටත් වගේ හරියට මැදෝගේ පොළොන්නක යන කොට තමයි නැතනම් රෙකටම් නටන්නේ කියයි කේකියේ කාලේ කොයි තරම්. ඉතින් මේ යකා කිව්වත් කියන්න මේ වගේම අනපුලි කතාවක් නෙවෙයි. එහෙනම් මේ පාර හොඳ එකක් අල්ලා ගමුද? එහෙනම් අල්ලමු සුදු මල්ලියේ. අන්තිම පාරට හොඳ එකක් අල්ලමු බලන්න. මොකක්ද හොඳ එක?
ඇඳ යමේ ඉරදස යන වේලාවට නිකමේ අතනියම් මන කල්පනාවක ඉනා පිටදි තනියම හුදකලාවක නිකද ගෙදර කවුරුත් නැති වෙලාවක කියන්න පුදුමල්ලියේ ඒක කොහොමයි? ඒක නම් මරුවට එහෙනම් සිතපස්සේ දෙවියන්ගේ සලුවක් ගෙනාවා කියලා හොඳ පෙරපදයක් ගහලා අපිට යන්න අවසරයි ඕන්න